හෙලෝ දේශාන් බ්‍රෝ කෝඩ්ස් ගැන අහලා තියෙනවද? මොකක්? බ්‍රෝ කෝඩ්ස් කෙල්ලොන්ට නොතේරෙන අදහස් සූමාරු කරගන්න කොල්ලෝ හදාගත්ත කෝඩ් සෙට් එකක්. ඉතින් අපි කතා කරනකොට වයිෆ්ලා කැමති වාක්‍ය සෙට් එකක් දාලා මමත් හැදුවා කෝඩ් සෙට් එක. ඊයේ ප්‍රසාද් සර්ගේ SFT ක්ලාස් එක ළඟදී උඹ හම්බුනේ මම වයිෆ්ට හොරෙන් උඹේ බෑග් එකේ කෝඩ් සෙට් එක දැම්මා. ඈ? හම්බුණාද? Meanwhile සානකගේ වයිෆ් වෙන කෝල් එකක. ඔව් සදේශා හිච්චකොල්ල ප්‍රසාද් වික්‍රමසිංහ සර්ගේ SFT ක්ලාස් නේ යන්න. ගාලේ පාරක් බ්ලොක් වෙනවා ක්ලාස් හරි හම්. සෙනගක් ඉන්නේ. මාතරත් එච්චර. මේ වතුර තිබහක් ආවා. වතුර ටිකක් බමුද? වතුර ටිකක් බමුද? වයිෆ් ළඟට ආවා. අතර පාඩේ කරලා දෙන්න මෙහෙ වැඩකාරයෝ ඉන්නවනේ. පොඩ්ඩක් මෙහෙට එනවද? පොඩ්ඩක් මෙහාට එනවද? වයිෆ් ගියා. මොකද? මේ වතුර ටිකක් බමුද? ඉතින් ඒකට තමයි මේ යන්න හැදුවේ. යකෝ මේ මහා අප්පගේ කෝඩ්නේ. පොඩ්ඩක් මෙහෙට එනවද? උඹ හදපු කෝඩ්ස් මම හිතන්නේ එච්චර ගැලපෙනවා කියලා. මොකද අනේ? වතුර ටිකක් බමුද? මේ මොන විකාරයක්ද මේ? පොඩ්ඩක් මෙහෙට එනවද? මොකද අනේ? ගෑගිනි ගන්නවා. ගෑගිනි ගන්නවා. ගෑගිනි ගන්නවා. මොකක්? කොහෙද? වයිෆ්ට හොඳටම මල පැනලා. පොඩ්ඩක් මෙහෙට එනවද? මෙතන කින්න තියෙන්නේ. වතුර ටිකක් බමුද? මේ ගියක් ගිනි ගන්න ඇස්සේ වතුර ඉල්ලන්න. ඔය දුමක්වත් නැහැ. අර සදේශගේ මිනිහට වගේ ඔළුව නරක් වීගෙන එනවා. සදේශා මරු කෑල්ලනේ. මොකක්? සදේශ මරු කෑල්ලනේ කියන්නේ වැඩේ කෙලවෙන්නයි යන්නේ. මොකාද යකෝ මේ ගොන් කෝච් හදුවේ කිසිම තාක්ෂණයක් නෑ. පුතානේ තාත්තා වේවන්න මේ තාක්ෂණ විතර පන්ති. ඉතින් කවුද මේ සානකගේ හිච්චකොළු SFT වලට ක්ලාස් එක ප්‍රසාද් සර් කියන්නේ? ගාල මාතර කට්ටියට නම් මෙන්න සෑහෙන්න හුරුයි. ප්‍රසාද් වික්‍රමසිංහ කියන්නේ අවුරුදු 11ක් SFT උගන්ලා එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරයෙක්. 2016 ඉඳන් 2024 වෙනකම් අටවතාවක් ඩිස්ට්‍රික්ට් ෆස්ට්ලා නිර්මාණය කරන දායක වෙච්ච ගුරුවරයෙක්. ඒ වගේම 2022 අයිලන්ඩ් 1-4-12 ගාලට ගේන්න පුළුවන් වුණු ගුරුවරයා. අනික මේසගේ තියරි ක්ලාසස් පැය 4යි රිවිෂන් ක්ලාසස් පැය 6ක්. අනික නොමිලේම පැය 200ක් අරන් කරන පේපර් ඩිස්කෂන් ක්ලාස් එකක් වෙනම තියෙනවා. ඇබිරෝ මාතර මාර්තු 4 හවස 2ට. ගාලි තිග්මා මාර්තු 6 හවස 2ට. ඒ වගේම සෙනික් මොරවක මාර්තු 9 හවස 12 මාරට. ඉතින් SFT හරියට ඉගෙන ගන්න ප්‍රසස්සව තෝරගන්න.